මේ මොහොතේ ඔබ ඉන්න තැන ඔබ සම්පූර්ණයෙන්ම තනියමද? ඔබට ඇත්තටම විශ්වාසද මේ මොහොතේ ඔබේ ශරීරය ඇතුලේ ඉන්නේ ඔබ විතරමයි කියලා? එහෙම නැත්තම් හිතන්න ඔළුව ඇතුලේ හැමදේම බලාගෙන ඉන්න ඒත් කිසිම දෙයක් කියාගන්න බැරි නිහඬ සිරකරුවෙක් ඉන්නවනම්. හොඳයි. එහෙනම් අපි බලමු මොකන්ද මේ ඔළුව ඇතුලේ ඉන්න සිරකරුවාගේ කතාව කියලා. අපේ මොළය ගැන හිතුවොත් ඒකේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා. වම් පැත්තයි දකුණු පැත්තයි. වම් පැත්ත තමයි කතා කරන, තර්ක කරන, දකුණු අත පාලනය කරන කොටස. හැබැයි දකුණු පැත්ත ඒකේ තමයි පින්තූර දකින්න, හැඟීම් පාලනය කරන, වම් අත පාලනය කරන කොටස. මෙතන තියෙන වැදගත්ම දේ තමයි වම් මොළයට කටහඬක් තියෙනවා. ඒ දකුණු මොළය ඒක සම්පූර්ණයෙන්ම නිහඬයි. ඉතින් මේ මොළේ පැති දෙකේකට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? ඒකට තමයි කෝපස් කැලොසම් කියලා කියන්නේ. ඒක හරියට ස්නායු තන්තු වලින් හැදෙන පාලමක් වගේ. මේ පාලම නිසා තමයි පැති දිකට තොරතුරු හුවාමාරු කරගන්න පුරුවන් වෙන්නේ. හැබැයි හිතන්න මේ පාලම කැඩුවොත් මොකද වෙන්නේ? එතකොට තමයි අර බිලිසුණු ඇත්ත එළියට එන්නේ. මේ කතාව හෙළිදරව් වුණේ ඇත්තටම කරපු අමුතු පරීක්ෂණයකින්. ඒ කාලේ දරුණු අපස්මාර රෝගයෙන් පීඩා විඳපු සමහර රෝගීන්ව සුව කරන්න වෛද්‍යවරු අමුතුම සැත්කමක් කරා. එයාලා කලේ අර මම කලින් කිව්ව මොලේ පැටි දෙක යා කරන පාලම. ඒ කියන්නේ කෝපස් කැලොසම් එක කපලා වෙන් කරපු එක. ඉතින් සැත්කමෙන් පස්සේ පර්යේෂකයන් මේ රෝගීන්ව පරීක්ෂාවකට ලක් කළා. එයාලා රෝගියාගේ දකුණු ඇසට කුකුලෙක්ගේ පින්තූරයක් පෙන්නුවා. ඒ කියන්නේ ඒ තොරතුරු ගියේ කතා කරන වම් මොලේට. ඒ අතරම වම් ඇසට හිමෙන් වැසුණු පිට්ටනියක පින්තූරයක් පෙන්නුවා. ඒ තොරතුරු ගියේ නිහඬ දකුණු මොලේට. ඊට පස්සේ රෝගියාගෙන් ඇහුවා ඔබ මොකද්ද දැක්කේ කියලා. රෝගියා කිසිම පැකිලීමක් නැතුව උත්තර දුන්නා මම කුකුලෙක් දැක්කා. ඇත්තනේ මොකද කතා කළේ වම් මොලය. හිමි පිට්ටනිය දැක්ක දකුණු මොලේට කතා කරන්න බැහැනේ. ඒක නිහඬවම බලාගෙන හිටියා. හැබැයි පුදුම දේ සිද්ධ වුණේ ඊළඟට. පරේක්ෂකයන් කිව්වා දැක්ක දෙයට සම්බන්ධ වස්තුවකට අත දික් කරන්න කියලා. දැන් කතා කරපු වම් මොලය දන්නේ කුකුලා ගැන විතරයි. හිම ගැන දන්නේ නෑ. ඒත් එක පාරටම නිහඬ විටපු දකුණු මොලය වම් අතේ පාලනය අතට ගත්තා. ඒ වම් අත හෙමින් ගිහින් නැවතුනේ සවලක් ළඟ. පර්යේෂකයොත් පුදුම වෙලා ඇහුවා ඇයි සවල පෙන්නුවේ කියලා. එතකොට තමයි තවත් අමුතු දෙයක් උනේ. වම් මොලේට කිසිම අදහසක් නැහැ ඇයි වම් අත සවල පෙන්නුවේ කියලා. ඒත් ඒක පරාද වෙන්න කැමති නෑ. ඒ නිසා ඒක තමන්ගේ නොදැනුවත්කම වහගන්න ඒ වෙලාවෙම කතාවක් හැදුවා. ඒක කුකුල් කොටුව සුද්ධ කරන්නනේ සවල ඕන වෙන්නේ. දැන් තේරෙනවද මේකේ තියෙන භයානකකම? මේක තමයි ඒ නිහඬ සාක්ෂිකරුවා. ඔබේ දකුණු මොළය ඇහැරිලා ඉන්න. ඒකට පූර්ණ සිහිය තියෙනවා. ඔබ කරන කියන හැම දෙයක්ම ඒක බලාගෙන ඉන්නවා. හැබැයි ඒකට කෑ ගහලා මේක නවත්තන්න කටක් නෑ. ඒත් මේ නිහඬ සිරකරුවා හැමතිස්සෙම නිහඬව ඉන්නේ නෑ. සමහර වෙලාවට ඒකේ පාලනය අතට ගන්නවා වම් අතහරහා. වෛද්‍ය විද්‍යාවේදී මේකට කියන්නේ ඒලියන් හෑන්ඩ් සින්ඩ්‍රෝම් කියලා. ඒ කියන්නේ තමන්ගේ එක අතක් විශේෂයෙන්ම වම් අත තමන්ට ඕන විදිහට නෙවෙයි වෙනමම කෙනෙක් පාලනය කරනවා වගේ වැඩ කරන්න පටන් ගන්න එක. හරියට ඒ අත තමන්ගේ නෙවෙයි වගේ හැඟීමක් එනවා. මේ වෙන කෙනා පාලනය කරන වම් අත සමහර වෙලාවට කරන දේවල් ඇහුම ඇඟ හිරි වැටෙනවා. දකුණු අතින් බොත්තම් දාන කමිසයක් වම් අතින් ආපහු ගලවලා දානවා. කන්න හදන කෑම එක විසික් කරනවා. ඒ විතරක් නෙමෙයි. සමහර අවස්ථාවලදී ඒ වම් අත තමන්ගේම බෙල්ල මිරිකන්නත් උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම අහන්දී එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඇත්තටම ඔබ කියන්නේ කවුද? ඔබ කියන්නේ ඔබේ මුළු මොළයමද? එහෙම නැත්නම් මේ කෑ ගහලා කතා කරන හැමදේටම උත්තර දෙන වම් මොළය විතරද? අනිත් කෙනා, ඒ කියන්නේ දකුණු මොළය ඔබ නෙවෙයිද? එහෙමනම් හිතන්න. ඔබේ දකුණු මොළය ඇතුලේ ඉන්නේ ඒ ආගන්තුකයා. ඒ නිහඬ සිරකරුවා ඔබ දිහා බලාගෙන මොනව හිතනවද? දැන් ඔබේ වම් අත දිහා බලන්න. ඒක චලනීය වෙනවද? ඒක චලනය කරන්නේ ඔබද? එහෙමත් නැත්නම් ඔහුද?